හරි පුතේ දැන් මේ සති ක්ලාස් එක මේ අතර මට මේ වන් කියවනේ මට එක්සෑම් තියෙනවායි කියලා ඔයාලත් එක්ක එක්සෑම් තියෙන එක ඔයාලා ක්ලාස් එකට එක්ස්කියුස් එකක් නෙමෙයි තමා මේ ඒක නිසා ක්ලාස් එක මම කරන්න ඕනේනේ ඒක නිසා මේ සතියේට මට මේ මොකද ලබන සතියේ ක්ලාස් එක අපි ඉරිතර දානවා ඒතර අපිට ඉරිතර ලබන සතියේ ක්ලාස් එක ඔව් ලබන සතියේ ක්ලාස් එක ගැන මම හයිට විස්තරය කියන්න බ්‍රහස්පතින්දද ඉරිදද තියෙන්නේ කියන කාරණාව මේ සතියේ මම ඔයාලට මට ඔයාලත් එක්ක අර ලයිව් ක්ලාස් එක කරන්න චුට්ටක් අමාරුයි විභාග වාතාවරණයක් තියෙන නිසා ඒක නිසා මේ සතියේට විතරක් මම ඔයාලගේ ක්ලාස් එක ටයිම් එකට මේක මම අද අඟහරුවාදා දැන් වෙලාව එකට විතර කිට්ටුයි වෙලාව මේ වෙනකන් මේ දැන් තමයි පොඩ්ඩක් වුණ පුටුවේ නැගිටින්න පුළුවන් කමක් හම්බුනේ නැගිට වෙලාවේ මම මේ ඔයාලගේ ක්ලාස් එක රෙකෝඩ් කරන්න තමයි හැදුවේ මොකද මේ පුතේ මට බ්‍රහස්පතින්දට ක්ලාස් එක කරන්න විදිහක් නැති වෙනවා ඒක නිසා මම හිතුවා ඔයාලත් එක්ක ක්ලාස් එක නිවාඩු දෙන්න බෑනේ කොහොමත් අපිට නිවාඩු දෙන්න බැරි නිසා ක්ලාස් එක රෙකෝඩින් එකක් දාලා ඔයාලත් එක්ක රෙකෝඩින් එක ප්ලේ කරා. එතකොට මේක මම ප්ලේ වෙන විදිහ ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. එතකොට ඒ විදිහට ඒ වැඩේ ටික කරගන්න පුළුවන්. හරි. දැන් මම ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දැම්මාද? ගෲප් එකට මැසේජ් එකක් දාලා තිබ්බනේ. දැන් ඔයාලා බලන දවස් වෙද්දී මේක බලන දවස් වෙද්දී ඒ කියන්නේ ඊට කලින් දවසක මම ඔයාලට ගෲප් එකට මැසේජ් එකක් දැම්මා. මේ වෙලාවේදී ගෲප් එකට මැසේජ් එකක් දැම්මා මේ මොකද්ද ටියුට් එක කරගෙන එන්න කියලා. දැන් මං ගිය සතියේ ඔයාලට ටියුට් එක දීලා ඉවර වෙලා මොකද කිව්වේ ටියුට් එක කරන් එන්න කියලා කිව්වනේ. මං කතා කරනවායි කියලා. එතකොට මේ ටියුට් එක කියලා කිව්වේ අපේ ටියුට් එකේ ප්‍රශ්න ටික. අපි අද මොකද අපි හැමදාම තීරි ටික කරගෙන තීරි කරානේ අපි. තීරි කරා ඔයාලත් එක්ක ප්‍රශ්න කරන්න වෙලාව මදි වුණා. එතකොට එහෙම බෑ අපි ප්‍රශ්න කරන්නත් ඕනේ තීරිත් එක්ක. එතකොට තමා කරුණු තේරෙන්නේ. මොකද විභාගයේ ප්‍රශ්නනේ අහන්නේ. එතකොට තීරි කරුණු ප්‍රශ්න වලින් අහන්න. එතකොට ඒවා ලියන්න පුළුවන් වෙන්න නම් ඔයාලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒක නිසා අපි අද ක්ලාස් එකේදී මේ පාඩමෙන් ඔයාලගෙන් අහන්න පුළුවන් විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්න ටික කතා කරනවා. සේරම කතා කරන්න බැරි වෙයි ටියුට් එකේ අපි මූලික ප්‍රශ්න කීපයක් අද කතා කරනවා. හරිද? හරි. දැන් ඔයාලා බෙල්ල ගන්න පුතේ ටියුට් එකේ 19 වෙනි පිටුව. 19 වෙනි පිටුව. හරි. දැන් මං හිතනවා ඔයාලා ටියුට් එක කරගෙන එන්නේ නැති කියලා ප්‍රශ්න ටික අපි අද මුලින්ම කතා කරමු 19 වෙනි ප්‍රශ්නේ. sorry 19 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. 19 වෙනි පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. හරිද? හරි. දැන් මට මේ වෙලාවෙදී දැන් ඔයාලට ලියන්න ටයිම් එකක් දෙන්න විදිහක් නැහැ. හරිද? මම එකයි ගෙදර වැඩක් විදිහට මේක දුන්නේ ටියුට් එක කරගෙන එන්න කියලා. දැන් මම කරන්නේ ඔයාලට මෙතෙන්දි ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක කරන්න. ඒක නිසායි මම කිව්වේ ටියුට් එක අනිවාර්යෙන් කරගෙන එන්න කියලා. හරිද? දැන් මේ අග ඒවා කරන්නේත් නැතුව අපි මුල ඉඳන් කරන්නේ ඒකයි. මොකද අඩුම ගානේ මුල ටික හරි කරලා තියෙන්න ඕනේ. අග ටික කරන්න බැරි වුණා කියමුකෝ. මුල ටික හරි කරලා තියෙන්න. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? පදාර්ථයේ අංශුමය ස්වභාවය හෙවත් අසන්තතික ස්වභාවය යනු කුමක්ද? හරි. මොකද්ද පදාර්ථයේ අංශුමය ස්වභාවය නැත්නම් අසන්තතික ස්වභාවය කියලා කියන්නේ? මොකද්ද කියන්නේ පදාර්ථයේ අංශුමය ස්වභාවය හරි අසන්තතික ස්වභාවය හරි? දැන් මතක නැත්නම් එකපාරට පළවෙනි ප්‍රශ්නේ නිසා චුට්ටක් ටියුට් එක පෙරලා හරි පටස් ගාලා බලන්න මොකද්ද පදාර්ථයේ අංශුමය ස්වභාවය අසන්තතික ස්වභාවය කියලා කියන්නේ මොකද්ද? එතකොට පදාර්ථයේ පළවෙනි ප්‍රශ්නේ කියනවා අසන්තතික ස්වභාවය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද පුතේ අසන්තතිකයි කියන්නේ? අසන්තතික කියලා කියන්නේ මොකද්ද? පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ පදාර්ථය අංශු වලින් සෑදී ඇති අතර පදාර්ථයේ අංශු වලින් සෑදී ඇති බවත් ඒවා අතර හිස් අවකාශ ඇති බවත් තමයි පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ.
හරි. එහෙනම් මොකද්ද පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියන්නේ? ඕගොල්ලෝ දන්නවනේ. පදාර්ථය ගත්තට පස්සේ අපි කියවනේ අංශු වලින් මේ පදාර්ථය හැදිලා තියෙන්නේ කොහොම? අංශු වලින් තමයි පදාර්ථය හැදිලා තියෙන්නේ නේද? එතකොට මුලින්ම ඔයාලට මතකද එක්කෙනෙක් කිව්ව පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින් කියලා. පස්සේ කාලෙක මෙයාගේ ශිෂ්‍යයෙක් ඇවිල්ලා කිව්වා නෑ මේක හැදිලා තියෙන්නේ අංශු වලින් නෙමෙයි කියලා. හැබැයි පස්සේ කාලෙකදී මොකද වුනේ? පස්සේ කාලෙදී ග්‍රීසිය ඇතැන්ස් නුවර මේ මොකද විවාදයක් තිබ්බනේ. විවාදයක් තියලා වුණාට පස්සේ ඒ විවාදයෙන් ජයගත්තා මේ අංශුමය ස්වභාවය තමයි තියෙන්නේ කියන කාරණාව. ඒතර අංශු වලින් තමයි හැදලා තියෙන කාරණාව අවසානයේදී පිළිගත්ත වූ ඇත්ත තමයි අංශු වලින් තමයි මේක හැදලා තියෙන්නේ කියන එක පිළිගත්තා. හරි. එතකොට පදාර්ථය ගත්තට පස්සේ පදාර්ථයේ තනුම් මේකකයේ පරමාණුනේ. එතකොට ඒ පරමාණු වලින් නැත්නම් ඒ අංශු වලින් තමයි මේ පදාර්ථය හැදිලා තියෙන්නේ. හරි. ඔයාලා දන්නවා දැන් ඕක. එහෙනම් පදාර්ථයේ අසන්තතික ස්වභාවය අනු කුමක්ද කියන එකෙන් පුතේ ලියාගන්න. ලියලා ඒ කියන්නේ හරි දාගන්න. ඒකට උත්තරේ එන්න ඕනි. පදාර්ථය අංශු වලින් සෑදී ඇති බවත් එම අංශු අතර හිස් අවකාශ ඇති බවත් තමයි පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. ඒකෙම දෙවෙනි ප්‍රශ්නේ. මොකද්ද දෙවෙනි ප්‍රශ්නෙන් කියන්නේ? ඝන පදාර්ථයක අසන්තතික බව සොයා බැලීමට ඔබට සිදු කළ හැකි සරල ක්‍රියාකාරකමක් විස්තර කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවා ඝන පදාර්ථය අසන්තතිකයි කියන්න ප්‍රැක්ටිකල් එකක් අහනවා ඔයාලගේ. ඕගොල්ලෝ කරා ප්‍රැක්ටිකල් එකක් මතකද? මම ඔයාලට අපේ මේ මොකද්ද වෙබ් පේජ් එකකට දාලා තියෙනවනේ ප්‍රැක්ටිකල් එක මම ඔයාලට පෙන්නුවත් එක්ක නේද? මතකද? මොකද්ද? තීන්ත ටිකක් අරගෙන නැත්තම් කොන්ඩිස් නැත්තම් පොටෑසියම් පර්මැංගනේට් ටිකක් අරගෙන ඉවර වෙලා භාජනයකට දාලා මේකට මං හුණු කූරක් දැම්මා. දැන් මේකේ පාට ටිකක් කියන්නකෝ මෙයා නිල් පාටයි කියලා හිතන්නකෝ. තින්ත ටිකක් දාලා තියෙන්නේ. වතුර වල තින්ත ටිකක් දිය කරලා මේකට දාලා තියෙනවා. දැම්මට පස්සේ ඔන්න මොකද වෙන්නේ? මෙන්න රටහුණු කෑල්ලක්. රටහුණු කෑල්ලක් කියන්නේ චෝක් කෑල්ලක්. ඔයාලා මේ අර ඉස්කෝලේ හැම බෝඩ් එකේ අඳින්නේ. ඒවට තමයි රටහුණු කියන්නේ චෝක් කෑල්ලක්. මේ දාලා තිබ්බට පස්සේ මොකද වුනේ? මෙතන තිබ්බේ පාට ටික මෙයාගේ සුදු පාට හුණු කෑල්ලක් තමයි ගත්තේ. හැබැයි පස්සේ ටික වාට පේනවා මේකේ නිල් පාට උඩට මේ නිල් පාට ටික නිල් පාට වීගෙන රටහුණු කෑල්ල නිල් පාට වීගෙන යනවා උඩට යනවා. මේකට හේතු වුණේ මොකද්ද මම ඔයගලන්ට ලස්සනට කතාව අර මේකෙන් කියලා දුන්නා මතක ඇති. පදාර්ථය හැදිලා තිබ්බේ මොනවයින්ද පුතේ? අංශු වලින් නේද? මේ අංශු අතර තියෙනවා නේද හිස් අවකාශ? අංශු අතර තියෙනවා කියවනේ හිස් අවකාශ. එතකොට මොකද මෙතන උනේ? මේ තියෙන රටහුණු කෑල්ල නම් මේ තියෙන රටහුණු කෑල්ල නම් හරි. ඔය තියෙන්නේ රටහුණු කෑල්ල නම් මේකේ දාලා තියෙනවා මෙන්න තියෙනවා මොනවද? අර මේ පාට එකේ තියෙන වතුරේ තියෙන මේ පාට මොනවා හරි ඒ අන්නේ පාට අංශු ටික මෙන්න තියෙනවා. පදාර්ථයෙන් දැන් මේ ජලය මේක පාට එකක් කියන්නේ අපි කියන්නේ තින්ත එකක්නේ. තින්ත එකක් කියන්නේ ද්‍රවයක් නේද? ඔයාලා දන්නවනේ ඝනයක් වෙන්න පුළුවන්, ද්‍රවයක් වෙන්න පුළුවන්, ද්‍රවයක් වෙන්න පුළුවන් වායුවක්. මේ ඕනෙම එකක් හැදිලා තියෙන පුතේ අංශු වලින්නේ. මතකද? ඝනයක් ගත්තට පස්සේ අංශු ටික ළඟින් හැදිලා තියෙනවා නේද? ද්‍රවයක් ගත්තාම අංශු ටිකක් ඈතින් තමයි තියෙන්නේ. වායුවක් ගත්තාම ගොඩාක් ඈතින් තියෙන අංශු. එතකොට ඝනයක් වේවා, ද්‍රවයක් වේවා, වායුවක් වේවා මොකක් වුණත් පදාර්ථය ගත්තාම පුතේ හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු අතර තියෙනවා හිස් අවකාශ. ඒ අංශු අතර තියෙනවා හිස් අවකාශ. හරි. දැන් ප්‍රැක්ටිකල් එක මොකද්ද? ඝනයක අසන්තතික ස්වභාවය ඒ කියන්නේ අංශු වලින් හැදලා තියෙන ඒවා අතර හිස් අවකාශ තියෙනවා කියන්නේ ඒවා අතර හිස් අවකාශ තියෙනවා කියන්නේ ඔයාට කියන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක තමයි මේක.
මේ තියෙන්නේ රටහුණු කෑල්ලේ තියෙන රටහුණු අංශු ටික. මේ තියෙන්නේ මේ ද්‍රවයේ තියෙන ද්‍රව අංශු ටික. අන්න මොකද වෙන්නේ රටහුණු කෑල්ල මේකට ගිල්ලුවට පස්සේ මේ ද්‍රවයේ තියෙන ද්‍රව අංශු ටික මේ හිස් අවකාශ ඔස්සේ උඩට යනවා. දැන් මේක ඔයා බැලුවේ නැත්තම් අපේ වෙබ් පේජ් එකට ගිහිල්ලා ඒක බලන්න. බැලුවට පස්සේ ඔයාලට තේරෙයි මේක කොහොමද යන්නේ කියලා. ඒකේ ඇනිමේෂන් එකක් දාලා තියෙනවා. ලස්සනට ඒකේ පේනවා. ඒක බලන්න අනිවාර්යයෙන්. හරි. ඔන්න ඕක තමයි ඔයාලට කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක නේද? එතකොට ඔයා මේක ලියලා තිබ්බනම් හරි. තව එකක් තියෙනවා. තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මොකක්ද අනිත් ප්‍රැක්ටිකල් එක මතකද? රත්තරන් සහ රසදිය. මේක ඝනයකුයි ද්‍රවයකුයි අතර ප්‍රැක්ටිකල් එකනේ. තව ප්‍රැක්ටිකල් එකක් අපිට කරන්න පුළුවන් රත්තරන් අංශු. මෙන්න රත්තරන් අංශු තියෙනවා. මේක දාලා තියෙනවා. හිතන්නකෝ මේ රසදිය භාජනයේ රසදිය භාජනයක දාලා තියෙනවා. අන්න එතකොටත් මොකද වෙන්නේ? මේකෙත් ඔය කතන්දරය ඔය විදිහටම සිද්ධ වෙනවා. හරි. එහෙනම් ඔය දෙකම අපි අර මේ තියනවා වාට ඕනනම් ආයෙත් දැන් මතක නැත්තම් ගිහිල්ලා පොඩ්ඩක් මේ බලා ගන්න පුළුවන්. රසදිය කියන්නේ පුතේ ලෝහයක්නේ. ද්‍රවයක් වගේ තමයි ද්‍රව ලෝහයක් විදිහට තියෙන. රසදිය කියන්නේ ලෝහයක්. හරි. එතකොට මෙන්න ප්‍රැක්ටිකල් දෙක. ඔය දෙක එකක් ඔයා ලියලා තිබ්බනම් ඒ උත්තරේ හරි. ඒකට එතකොට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. එනම් ඝන පදාර්ථයේ අසන්තතික ස්වභාව බැලීමට සිදු කළ සරල ක්‍රියාකාරකම විස්තර කරන්න. දැන් මේක ඔයාලා ප්‍රශ්න කියවද්දී හරියට ප්‍රශ්න කියවන්න. දැන් ඔයාගෙන් අහන්නේ සරල ක්‍රියාකාරකම මොකක්ද කියලා නෙමෙයි. ඒ කියන්නේ සරල ක්‍රියාකාරකම් මොකක්ද කියලා නෙමෙයි. ඔයාලට සරල ක්‍රියාකාරකම් මොකක්ද කිව්වනම් ඔයාලා නිකම්ම කියන්න පුළුවන්. පොටෑසියම් පර්මැංගනේට් එකක් නැත්නම් පාට තින්ත එකකට කුණු කැටයක් ගිල්වන පරීක්ෂණය කියලා. හරි. දැන් ඔයාගෙන් අහන්නේ මොකද්ද? ප්‍රැක්ටිකල් එක මොකද්ද? පරීක්ෂණය මොකද්ද කියලා නෙමෙයි. පරීක්ෂණය විස්තර කරන්න. එතකොට විස්තර කරන්න කිව්වහම ඔයා ලියලා තියෙන්න ඕනේ මේක කොහොමද වෙන්නේ කියන එක. වතුරේ මේ තින්ත එකක් ගත්තා නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් එකක් ගත්තා. ඒක අරගෙන හුණු කැටයක් මේකේ ගිල්ලුවා. ගිල්ලුවට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මේක උඩට නිල් පාට එනවා හම්බ වුණා. අන්න ඒ කාරණා ටික ඔයා ඒක පිළිවෙලට ඒ ටික කතන්දරේ ලියලා තියෙනවා. නිකම්ම ලියලා හරියන්නේ නැහැ. රටහුණු කැබැල්ලා මේකේ ගිල්වීම කියලා නිකම්ම ලියලා හරියන්නේ නැහැ. ඔයාලට විස්තර කරන්න කියලානේ කියන්නේ. ඒකට චුට්ටක් ඔයා පැහැදිලි කරලා ලියන්න. ඔයාලට ඕන නම් ඒක කියන්න පුළුවන්. මේකට හේතුව මොකක්ද කියලාත් ඕන නම් එතන ලියන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ඕන ලියන්න පුළුවන්. හරිද? හරි. ඒ විදිහට චුට්ටක් පැහැදිලි කරලා ලියලා තියෙනවා නම් තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් යන්නේ ඒකේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට. විස්තර කරන්න නේ අහන්න. ඒකට විස්තරයක් ලියලා තියෙන්න ඕනේ. නිකන් එක කරුණක් ටක් ගාලා නිකන් ෂෝට් ෆෝම් එකෙන් ලිව්වට හරියන්නේ නැහැ. හරි. ওই දෙක එකක් වෙලා තිබ්බනම් හරි දාගන්න. දැන් මෙහෙමයි. දැන් ඔයා සමහර විට මෙතන දැන් ඇවිල්ලා ති ටියුට් එක කරගන්න නැතුව ආපු කට්ටිය. හරිද? අමුණාද කාපු මොක්කු දුන් වගේ උඩ බලාගෙන ඉන්න එපා ඒ කට්ටිය. හරිද? එතකොට මොකද කරන්න ඕනේ? දැන් මේ මං කියලා දෙන ටික අහන් ඉන්න. මොකද දැන් ඔයාට මං කරන්නේ මොකද්ද මේ කරන්නේ? ආයෙත් පාඩම ආයෙ මුලින් ඉඳන් මතක් කරනවා. පාඩම ආයෙ මුලින් ඉඳන් මතක් කරනවා. එතකොට අමතක වෙලා තියෙන දේවල් දැන් මේ ටික හොඳට අහන් ඉඳලා මතක් කරගන්න. ආයෙ ඊට පස්සේ පාඩම් කරන්න දෙයක් නැහැ නේ ආයෙ පාරක්. ආයෙ පාරක් පාඩම් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට මම මතක් කරලා දෙනවා ආයෙ ටික ටික. ප්‍රශ්න වලින් මතක් කරලා දෙනවා. ඒකයි මම ඔයාලට කිව්වේ අපිට තව පාඩමක් තියෙනවා ඉතුරු වෙලත් කරන්න තුන්වෙනි පාඩම ඉතුරු ටික තියෙනවා කරන්න. ඒක කරනවා ඒකත් කරනවා ඒකෙත් ප්‍රශ්න ටික ඕන කරගෙන ඉන්න. මොකද ඒකත් මේ වගේ මම කතා කරනවා ක්ලාස් එකක් දාලා වෙනමම කතා කරනවා. හරිද? හරි. හරි. එහෙනම් ඔයා මෙන්න මේ කාරණාව ලියලා තිබ්බනම් හරි. ඔයා ලියලා මේ ප්‍රැක්ටිකල් එක ලියුවනම් ඔයා ලියලා තියෙන්න ඕනේ එතකොට මොකද්ද? තීන්ත ද්‍රාවණයක් අරගන්නවා කියන එක ලියලා තියෙන්න ඕනේ. තීන්ත ද්‍රාවණයක් අරගන්නවා නැත්නම් පොටෑසියම් පර්මැංගනේට් නැත්නම් කොන්ඩිස් කිව්වත් හරි ද්‍රාවණයක් අරගන්නවා කියලා ලියලා තියෙන්න ඕනේ. ඒ ද්‍රාවණයේ රටහුණු කැබැල්ල ගිල්ලනවා කියන එක ලියලා තියෙන්නත් ඕනේ. හරි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට මතක තියාගන්න දෙයක් නැහැ මේක සරල දෙයක්. ගිල්ලනවා කියලා ලියලා තියෙන්නත් ඕනේ. ඊළඟට ඒක ගිල්ලුවාට පස්සේ අන්න අර
මේ පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයේ තිබිච්ච නිල් පාට කොන්ඩිස් ද්‍රාවණයේ තිබිච්ච නිල් පාට ටික ක්‍රමයෙන් හුණු කැටේ දිගේ ඉහළට ආවා කියලා ලියලා තියෙන්නත් ඕනේ. ඔන්න ඕක තමයි ප්‍රැක්ටිකල් එක. හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. දැන් ඔන්න කරගෙන ආපු නැති කට්ටිය ඉන්නවා නම් උඩ බලාගෙන ඉඳලා හරියනවද? හරියන්නේ නැහැ. මං කියනකොට අහගෙන ඉන්න ඕනි. අහගෙන ඉඳලා පාඩම මතක් කරගන්න ඕනි. හරිද? උඩ බලන් ඉන්න එපා මොනවද උන් වගේ. පාඩම මතක් කරගන්න ඕනේ මුලින් ඉඳන්. කරපු නැති කට්ටිය මොකද කරන්න ඕනේ දැන් මේක ප්‍රශ්න ටික දැන් මං දැන් කියලා දෙනවනේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ. මම මේ ටිකේ ඔයාලට මම පොතක් තියාගන්න කිව්වනේ. පොතේ ෆොටෝකොපි මේ ෆොටෝ ගහලා එවන්න කියනවා මට. හරිද? ඒ පොතේ ෆොටෝ ගහලා මම ඔයගලන්ගෙන් ගන්නවා. ඔයාලා ප්‍රශ්න ටික කරලාද නැද්ද කියලා බලන්න ඕනේ මට. ඒක නිසා පොතේ ෆොටෝ ගහලා එවන්න කියලා මම මේ ගන්නවා. හරිද? ෆොටෝ ටික ගහලා ඔයාලගෙන් ඉල්ල ගන්නවා. කරලාද කියලා බලන්න. ඒක නිසා කරපු නැති උන් ඉන්නවා නම් මේ වෙලාවේදී උන් මොකද කරන්න ඕනේ? ක්ලාස් එක ඉවර වෙලා අනිවාර්යෙන් ඒ ටික ඉවර කරලා තියන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න දෙවෙනි ඊළඟ එක තුන්වෙනි එක ජල බීකරයකට වර්ණවත් තින්ත බිඳුවක් එක් කළ ශිෂ්‍යයෙකු ඔහු ලබාගත් නිරීක්ෂණ වාර්තා කළේය. ඔහුගේ නිරීක්ෂණය කුමක් විය හැකිද? දැන් ඔයාට එකපාරට මේ ටික කියද්දි තේරෙන්නේ නැත්තම් ලොකු හැල්ලක් තියෙනවා වගේ හිතෙනවා නම් මොකක්ද ඔයා කරන්න ඕනි පුතේ? මුලින්ම ප්‍රශ්න කරද්දි මෙන්න මේකයි තර්කය. හරිද? ප්‍රශ්න කරද්දි තර්කය ඕක. ප්‍රශ්න කරද්දි හැම වෙලේම ප්‍රශ්න තියෙන ටික රූප සටහනකින් ඇඳ ගන්න try කරන්න. මම මේ ලස්සනට කැටයන් දදා හිම අඳින්න ඕනේ නැහැ. කටු සටහනක් හදාගන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ. ආයි ප්‍රශ්න කියවන්න ඕනේ නැහැ. මොකක්ද දැන් මෙතන කියන්නේ? ඔන්න බලන්න. ජල බීකරයකට වර්ණවත් තින්ත බිඳුවක් දැම්මා. වතුර භාජනයක් තියෙනවා. මේකට තින්ත බිඳුවක් දාලා. හරිද? ඕක තමයි ප්‍රැක්ටිකල් එක. දාලා ඉවර වෙලා මෙයා මේක දිහා බලන් ඉඳියලු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ වෙන ටික එයා නිරීක්ෂණය ලිව්වලු. පොලයක් කරන් නිරීක්ෂණය ලියනවා කියන්නේ එයා පෙනිච්ච ටික ලිව්වලු. දැන් ඔයාගෙන් අහනවා එයාගේ නිරීක්ෂණය මොකක්ද කියලා. මේ මොකක්ද මේ අපි කතා කරන්නේ? දැන් අපි කලින් කතා කරා ඝන පදාර්ථයේ අසන්තතික ස්වභාවය. මොකක්ද ප්‍රැක්ටිකල් දෙක? එකක් තමයි රටහුණු කෑල්ල අරගෙන කරපු ප්‍රැක්ටිකල් එක නේ. අනිත් ප්‍රැක්ටිකල් එක තමයි රත්තරනුයි රසදිය එකතු කරගෙන කරපු ප්‍රැක්ටිකල් එක. මේ දැන් කතා කරන්නේ මොකද්ද? ද්‍රව පදාර්ථයේ අසන්තතික ස්වභාවය. ද්‍රව පදාර්ථයේ අසන්තතික ස්වභාවය දැන් කතා කරන්නේ. මොකද්ද? මෙන්න ද්‍රවයක් තියෙනවා. ද්‍රවයකට ගෙනහල්ලා තින්ත බිඳුවක් දානවා. දැම්මහම මොකද වෙන්නේ? ඕගොල්ලෝ දැන් මේක දන්නා. මම එදා පාඩම කියලා දෙද්දිත් කිව්වා ඔයාගේ පෑනේ තින්ත ටිකක් අරගෙන ඉවර වෙලා චුට්ටක් පිඹලා දාන්න කිව්වා මේ දාලා බලන්න කියලා මම කිව්වා. සමහරට කරා නම් දැන් ඔන්න මේක මතක් වෙනවා අම්මට. මේ තියෙන්නේ විභාගෙට ඇවිල්ලා තියෙන්නේ මම මේ කරපු ප්‍රැක්ටිකල් එකනේ කියලා මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් ඔයාලට මේ ප්‍රශ්නට උත්තර ලියන්න මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද වෙන්නේ පුතේ? තින්ත බිඳුව මේක ASCII දැම්ම ගමන්ම මොකද වෙන්නේ? මෙන්න මේ ජලය නේද මේකේ තියෙන්නේ. ජලයනේ. ජල බීකරයක් කියලා කියන්නේ පුතේ භාජනයක් කියන එක. බීකරය. බීකරයක් කියන්නේ ඔයගොල්ලෝ සරලව තේරුම් ගන්න භාජනයක් කියන එක. භාජනයක් කියන එක තමයි කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔකේ තියෙනවා බීකර මේ විද්‍යාගාරේ අපිට මේ බාල්දි කෑලි හොයන්න බෑනේ. විද්‍යාගාරේ ගියාට පස්සේ බාල්දි හොයන්න බෑනේ. විද්‍යාගාරයේ තියෙන බාල්දි නෙමෙයි ඒවට. විද්‍යාගාරයේ වෙනම මිනුම් උපකරණ තියෙනවා. අන්නේ වගේ භාජනයක් තමයි ඔය ඒ විද්‍යාගාරයේ අපිට හම්බ වෙන මේකක් තමයි ඔය බීකරයක් කියලා කියන්නේ. හරිද? දැන් එයා කරලා තියෙන්නේ බීකරයක් අරගෙන ඒ කියන්නේ වතුර භාජනයක් අරගෙන ඉවරලා මේ මොනවාද තින්තරික දැම්මා. දැන් දන්නවා හරිම ලේසි. තින්තරික මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම සින්තටික يعني වතුරේ දිය වෙනවා. තින්තටික වතුරේ දිය වෙලා ඉවර වෙලා මුළු වතුර භාජනයේම පාට ඒ තින්තකයේ පාටට හැරෙනවා. අන්න
ඒක තමයි එතකොට එයාගේ නිරීක්ෂණය. නිරීක්ෂණය කිව්වම එයා ලියලා තියෙන්න ඕනේ මොකද්ද? වතුර භාජනයට තින්ත බිඳුවක් දැමූ විට වතුර භාජනයට තින්ත බිඳුවක් දැමූ විට තින්ත බිඳුව ජලයේ දිය වී සම්පූර්ණ ජලයම සම්පූර්ණ ජලයම මේකේ පාටක් කියලා නෑනේ. සම්පූර්ණ ජලයම වර්ණවත් පැහැයට හැරුණා කියලා ලිව්වනම් හරි. ඒ වර්ණවත් තින්ත බිඳුවක් දැම්මයි කිව්වනේ. එතකොට වර්ණවත් පැහැයට හැරුණා නැත්නම් තින්ත බිඳුවේ පාටට හැරුණා කියලා ලිව්වනම් හරි. මොකද්ද කියන්න ඕනේ? වතුර බිඳුවක් ඔය මේ බීකරය වතුර පිරවපු බීකරයට ඒ කියන්නේ මේ වතුර ටිකට වර්ණවත් තින්ත බිඳුවක් දැමූ විට එම වාජනයේ වතුර වාජනයේම වතුරවල පැහැය එම වර්ණවත් බිඳුවේ පැහැයට හැරුණා කියලා ලිව්වනම් ඔන්න ඔයාගේ නිරීක්ෂණය වෙන්න ඕනි ඒක. ඒ සරල දේවල් නේ. හරි ඒ නිරීක්ෂණ අනුව එළඹිය හැකි නිගමනය කුමක්ද කියලා අහනවා. නිගමනය කියන්නේ අන්තිමේදී ඇයි එහෙම උනේ කියලා අපි කියනවා. ඒක තමයි නිගමනය කියලා කියන්නේ. හරි. ඒතර ඒවා ඕගොල්ලෝ තේරුම් අරන් ඉන්න නිගමනය. නිගමනය කියන්නේ මොකද්ද? නිගමනය කියන්නේ අන්තිමට මොකක්ද උනේ? අන්තිමට මොකක්ද උනේ කියලා ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒකට තමයි නිගමනය කියලා කියන්නේ. එහෙනම් අන්තිම නිගමනය වෙන්නේ මොකද්ද? දැක්කේ මේක පුරාම තින්ත ටික පැතිරලා ගිහින් මේ සේරම ටික එකම පාටකට ආවා. මොකද්ද මේකේ නිගමනය? නිගමනය වෙන්නේ මොකද්ද? ද්‍රව පදාර්ථයේ අසන්තතික ස්වභාවය. ද්‍රව පදාර්ථය අසන්තතික බව තමයි නිගමනය. එහෙනම් උත්තරේ එන්න ඕනේ ඒකට ද්‍රව පදාර්ථයේ අසන්තතික බව. නැත්තම් ද්‍රව පදාර්ථය අසන්තතිකයි. අසන්තතික වේ. ඕක තමයි නිගමනය වෙන්න ඕනි. හරි. ද්‍රව පදාර්ථය අසන්තතික වේ කියලා නිගමනය ඇවිල්ලා ලියලා තියෙනවා නම් ඒකට හරියක් දාගන්න. දැන් ඒකට ලකුණු දාගන්න ඔයාලා පළවෙනි එක හරිනම් ලකුණු 2යි. පළවෙනි එක හරිනම් ලකුණු 2යි. දෙවෙනි එකේ ඔයා විස්තර කරන්නේ නැතුව නිකම්ම ලියලා තියෙනවා. නිකන් චූටි කෑල්ලක් ලියලා තියෙනවා නම් මේ වචනයක් දෙකක් ලියලා තියෙනවා නම් හරියට විස්තර කරන්නේ නැතුව එක ලකුණයි. විස්තර කරලා ඔයාලා ලියලා තියෙනවා නම් ලකුණු 3යි. ඊළඟ ප්‍රශ්නේ හතුන්වෙනි ප්‍රශ්නේ ලකුණු දාගන්න නිරීක්ෂණයට ලකුණු 2යි නිගමනයටත් ලකුණු 2යි. එතකොට සේරම ලකුණු 5යි 5යි 4යි 9යි. ලකුණු 9යි. එතකොට දැන් දාන්න 9 ලකුණු කීයක් තියෙනවද කියලා ලකුණු ටික දාන්න. හරි පුතේ අනෙක් කාරණාව. අනෙක් කාරණාව තමයි මේ යන අතරතුරදී ඔයාලට මොනමම හරි ප්‍රශ්නයක් එනවා නම් මේ යන අතරතුරදී ඔයාලට මොනවාම ප්‍රශ්නයක් එනවා නම් අහන්න හිතෙනවා නම් දැන් ඒ කියන්නේ මේ පාඩමට අදාළ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් කලින් පාඩමකට අදාළ දෙයක් හරි මොකක් හරි තියෙනවා නම් දැන් මේක මම දානවා YouTube එකට දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. අපේ YouTube channel එකේ තියෙනවානේ. ඒකේ live play වෙන්න දානවා. ඔයාලට මේක skip කරන්න බෑ. skip කරන්න නැතුව බලන්න ඕනි. skip කරන්න ඔයාලට option එක දෙන්නේ නැහැ. එතකොට skip කරන්න නැතුව මේක බලන්න ඕනි. එතකොට ඔයාලට ඒකේ live chat එක යනවා. ඒ chat එකට දාන්න ඔයාගේ ප්‍රශ්නේ. මම ඒක බලලා ඊළඟ දවසට උත්තරයක් දෙන්නම්. හරි. හරිද බලන්න ලකුණු කීයක් තියෙනවද කියලා. හරිද?
හරි. දැන් එන්න පුතේ ඔයාලා දැන් කරන්න හතරවෙනි ප්‍රශ්නේ බලමු. කරන්න නෙමෙයි අපිට දැන් බලන්න තියෙන්නේ නේ. කරන්න වෙලාව දෙන්න විදිහක් නැහැ. හතරවෙනි ප්‍රශ්නේ. කියවන්න හතරවෙනි ප්‍රශ්නයක් ගාලා. හතරවෙනි ප්‍රශ්නේ. 19 වෙනි පිටුවේ තියෙන හතරවෙනි ප්‍රශ්නේ. ටක් ගාලා කියවන්න. කරපු කට්ටියයි සේරම කියවලා බලන්න මොකද්ද ප්‍රශ්නේ මොනවද කියලා තියෙන්නේ කියලා. හරි. පළවෙනි ප්‍රශ්නය සංශුද්ධ ද්‍රව්‍යයක් යනු කුමක්ද? මොකක්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ? දැන් මතකද සංශුද්ධ ද්‍රව්‍යයක් කියන එකේ අර්ථ දැක්වීම කල්ටියට? මොකක්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ? මතක් කරන් ටක් ගාලා. මොකක්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ? බලන්න ටියුට් එක පෙන්නන්න ටක් ගාලා ටියුට් එක පෙන්නලා බලන්න මතක නැත්තම්. හරි. සංශුද්ධ සංඝටකයක්. මොකද සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා ගත්තහම පුතේ මොකද්ද මේ සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ? සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ නිශ්චිත ගුණධරණ එක් සංඝටකයක් පමණක් අඩංගු වෙන කට්ටියනේ. එක જાතියක් විතරක් තියෙන කට්ටිය නේද සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ. එක් සංඝටකයක් විතරක් තියෙනවා. හරි. එතකොට සංශුද්ධයි මං කිව්වේ සුද්ධ කරනවා කියලා අර මම ඔයගලන්ට මතකද කියලා දුන්නා. එතකොට සුද්ධ කරනවා කියන්නේ පිරිසිදු කරනවා වගේ. එතකොට මේක පිරිසිදු ද්‍රව්‍යයක්. පිරිසිදු ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද? එක්කෙනයි ඉන්නේ මේකේ. ಜಾති එකයි ඉන්නේ. එහෙනම් සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකක්ද? නිශ්චිත ගුණ ඇති. ඒ කියන්නේ ඒගොල්ලන්ට මූල ද්‍රව්‍ය කිව්වට පස්සේ රත්තරන් කිව්වට පස්සේ රත්තරන් වලට දැන් ඔයාලට මතකද? බෙදා ගන්නවනේ මේක කොටස් දෙකකට මොනවාද? පදාර්ථය. පදාර්ථය. සංශුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා නේද? මතකද? සංශුද්ධ ද්‍රව්‍ය ආයෙත් බෙදුවා කොටස් දෙකකට මොනවද කොටස් දෙක? මොකද කොටස් දෙක? මූල ද්‍රව්‍ය සංයෝග. මූල ද්‍රව්‍ය ආයෙත් වර්ග දෙකයි. මතකද? ලෝහ අලෝහ. දැන් මතක තියෙන්න ඕනි. දැන් ඔයාලට මතකද ලෝහ නම් මොනවද? රත්තරන් වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, නැත්නම් යකඩ වෙන්න පුළුවන්, ඇලුමිනියම් වෙන්න පුළුවන්, තඹ වෙන්න පුළුවන්, ඒ වගේ ඒවා. ඊට පස්සේ අලෝහ කියන්නේ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන් මේගොල්ල තමයි මොනවද අලෝහ කියලා ගන්න. එතකොට ලෝහ කට්ටියයි අලෝහයි. මේ මං කියලා දුන්නේ නෑ. මේ ආයෙත් එකක් ගන්න මං කියලා දෙන්න යන්නේ නෑ. තවස් දෙකක් කියලා දුන්නා මේක. පැහැදිලි කරලා. එතකොට මතකද සංයෝග කියන්නේ මොකක්ද කියලා? මතකද සංයෝග කියන්නේ මොකක්ද කියලා? මතකද? පදාර්ථය අහගන්න. දැන් කරපු කට්ටිය නැති කට්ටිය සේරම අහන් ඉන්න ඕනේ. පදාර්ථය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. සංශුද්ධ ද්‍රව්‍යයි මිශ්‍රණයි. සංශුද්ධ ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? මං කිව්වා ඔයගලන්ට කියලා දුන්නා. සංශුද්ධයි. ඒගොල්ලෝ සුද්ධයි. පිරිසිදුයි. ඒ කියන්නේ ಜಾති එකයි. මේකේ ඉන්නේ එක ಜಾතියයි. එයාට නිශ්චිත ගුණයක් තියෙනවා. හරිද? එහෙනම් මොකද්ද සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ? නිශ්චිත ගුණයක් තියෙන, නිශ්චිත ගුණයක් කියන්නේ. නිශ්චිත ගුණ තියෙන. එකක් නෙමෙයි ගුණ ගොඩක් තියෙනවා. නිශ්චිත ගුණ තියෙන එක් සංඝටකයක් විතරක් තියෙන ද්‍රව්‍ය වලට අපි කියනවා එකයි තියෙන්නේ සුද්ධයි. හරිද? පිරිසිදුයි ඒවා. එකයි තියෙන්නේ. එක සංඝටකයක් විතරක් තියෙන ඒවට කියනවා අපි මොනවා කියලාද?
සංශුද්ධ ද්‍රව්‍ය. එතකොට ඔයා එක් සංඝටකයක් විතරක් තියෙන එක කියන එක ලියලා තව පොඩි කෑල්ලක් උකට දාන්න ඕනි මේගොල්ලන්ට නිශ්චිත ಗುಣ තියෙනවයි කියලා. ඒකට හේතුව මොකද්ද? දැන් පුතේ රත්තරන් ගත්තට පස්සේ එයාට නිශ්චිතයි එයාගේ ಗುಣ ටික. ඒ කියන්නේ මොනවද? රත්තරන් එයාට නිකන් අර කහ පාටට හුරු පාටක් තියෙනවා. දිස්නයක් තියෙනවා. ඒවනේ ಗುಣ අපි කතා කරන්නේ භෞතික ಗುಣ ටිකක් නේද? භෞතික ගුණ වේවා රසායනික ගුණ වේවා මොනවා හරි නිශ්චිත ගුණ ටිකක් තියෙනවා. එයාට දිස්නයක් තියෙනවා. රත්තරන් වලට රත්තරන් පාටක් තියෙනවා. බිමට වැන්නොත් රත්තරන් මුද්දක් බිමට වැන්නොත් රැවුදෙන හඬක් එනවා නේද? එයාටම ආවේනික වෙච්ච ගුණ ටිකක් තියෙනවා. දැන් යකඩ කෑල්ලකුයි රත්තරන් කෑල්ලකුයි ඔයගලන්ට වෙන් කරලා අඳුර ගන්න බැරි නෑනේ. යකඩ කෑල්ල වෙනම පාටක්. රත්තරන් වල වෙනම පාටක්. ඒකයි නිශ්චිතයි. හරිද? එකම නෙමෙයි පොදු නෑ. නිශ්චිතයි. එයාටම ආවේනික වෙච්ච ගුණ ටිකක් තියෙනවා. එහෙනම් සංශුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ එකම જાතියේ කට්ටිය ඉන්න ද්‍රව්‍යයක්. එකම සංඝටක මේකම එක සංඝටකයක් පමණක් අඩංගු වෙන. එක සංඝටකයක් විතරක් අඩංගු වෙන ද්‍රව්‍ය. හැබැයි එයාලට තියෙන්න ඕනේ මොනවද? නිශ්චිත ගුණ. එහෙනම් නිශ්චිත ගුණ දරන කට්ටිය. ඊළඟට මූල ද්‍රව්‍ය කියලා කිව්වේ මොකද්ද? මතකද මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද කියලා? දැන් ඔය මතක් වෙන්න ඕනි මූල ද්‍රව්‍යයක් කිව්වේ මොකද්ද? මූල ද්‍රව්‍යයක් කියලා කිව්වේ තව දුරටත් බෙදලා වෙන් කරන්න බැරි පදාර්ථය හැදිලා තියෙන මතකද දැන් කොහොමද? මොකද්ද මූල ද්‍රව්‍යයක් කිව්වේ? තව දුරටත් බෙදලා වෙන් කරන්න බැරි කට්ටිය නේද? මූල ද්‍රව්‍ය කියලා කිව්වේ. එතකොට මූල ද්‍රව්‍ය හැදිලා තියෙන පදාර්ථය හැදිලා තියෙන්නේ මූල ද්‍රව්‍ය වෙන්න පුළුවන් සංයෝග වෙන්න පුළුවන් මිශ්‍රණ මේ ඕනෙම එකක්. ඒ කියන්නේ පදාර්ථනේ. පදාර්ථ වර්ගනේ මිශ්‍රණ කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය කියන්නේ මූල ද්‍රව්‍ය සංයෝග කියන්නේ. පදාර්ථය කොහොමද හැදලා තියෙන්නේ? පරමාණු වලින් නේද? අංශු වලින් නේද? එහෙනම් මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ මොකද්ද? මූල ද්‍රව්‍යයක් කියලා කියන්නේ එතකොට මෙයාව අපිට භෞතික ක්‍රම වලින්වත් රසායනික ක්‍රම වලින්වත් තව දුරටත් බෙදලා වෙන් කරන්න බැරි කට්ටිය. හරිද? භෞතික ක්‍රමයකින්වත් රසායනික ක්‍රමයකින් තව දුරටත් බෙදලා වෙන් කරන්න බැරි කට්ටියනේ මූල ද්‍රව්‍ය කියලා කිව්වේ මතකද? සංයෝග කිව්වේ කාටද? මූල ද්‍රව්‍ය දෙකක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි එකතු වෙලා. මතකද? මූල ද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගාණක් හරි එකට එකතු වෙලා. වෙනස් මූල ද්‍රව්‍ය වෙන්න ඕනේ. වෙනස් මූල ද්‍රව්‍ය දෙකක් හරි ඊට වඩා වැඩි ගාණක් හරි එකට එකතු වෙලා මෙතන හැදෙනවා අන්න සංයෝග. දැන් ඔයාලට මේව මතක් වෙන්න ඕනි. දැන් මම මේ පාඩම නෙමෙයි කරන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. පාඩම කරලා තියෙන්නේ. හරිද? ඔයාලට අමතක තන චුට්ටක් මතක් කරලා දෙන එක විතරයි මෙතෙන්දි මම කරන්නේ. පාඩම කියලා දෙනව නෙමෙයි ඈ. මේවට තමයි අපි සංයෝග කියලා කිව්වේ. එතකොට පුතේ මේකේ ඔන්න මූල ද්‍රව්‍ය ಜಾති කීපයක් තමයි තියෙන්නේ. හරි. ඔන්න අපි සංයෝග කියලා කියන්නේ ඕවට. මිශ්‍රණ කියලා කිව්වම මොනවද? මිශ්‍රණ කියලා කිව්වේ මෙන්න මේගොල්ලෝ. සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩිද? සංයෝග කියන්නේ මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්න රසායනිකව බැඳිලා. රසායනිකව බැඳිලා හැදෙන කට්ටියට කියනවා අපි මොනවා කියලාද? සංයෝග. මිශ්‍රණයක් කියලා කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්නක් භෞතිකව බැඳිලා. භෞතිකව බැඳෙනවයි කියලා කියන්නේ භෞතිකව සම්බන්ධ බැඳෙනව නෙමෙයි භෞතිකව එකතු වෙලා බැඳෙනව නෙමෙයි අතරම භෞතිකව එකතු වෙලා. අර මම ඔයාලට කිව්ව මතක ඇති. වතුර එකකට දානවා ගෙනහල්ලා යකඩ කුරු ටිකක්. ඒගොල්ලෝ කොහෙන්වත් ඇවිල්ලා සම්බන්ධ වෙලා එකට බැඳිලා ඇලිලා නැහැ. වෙන් කරලා ගන්න යකඩ කුරු ටික වෙනම ගන්න පුළුවන්. මේ වතුර ටික වෙනම ගන්න පුළුවන්. ඒවා තමයි මිශ්‍රණ. මොනවාද? වතුරේ මම දිය කරනවා ලුණු. වතුරේ දිය කරොත් එහෙම පස් ටිකක් ඊට පස්සේ ගලුයි වැලි මේවා මිශ්‍රණනේ. එතකොට මූල ද්‍රව්‍ය වෙන්න මේවා. සංයෝග වෙන්නේ මොනවාද එහෙනම්? සංයෝග මතකද සංයෝග? ජලය කියන්නේ සංයෝගයක්. කාබන් ඩයොක්සයිඩ් සයි මේ හයිඩ්‍රජන් මූල ද්‍රව්‍යයයි ඔක්සිජන් මූල ද්‍රව්‍ය එකතු වෙලා ජලය හැදෙන්නේ. මූල ද්‍රව්‍ය ಜಾති දෙකක්.
කාබන් මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඔක්සිජන් මූලද්‍රව්‍ය එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් සංයෝග මේවා දැන් මතක ඇති ඔයාලට. එතකොට මෙයා මූලද්‍රව්‍යයක්ද සංයෝගයක්ද? මෙයා මූලද්‍රව්‍යයක්ද සංයෝගයක්ද? මතක් වෙන්න ඕනේ. මූලද්‍රව්‍යයක් නම් මූලද්‍රව්‍යයක් නම් පුතේ තවදුරටත් බෙදලා වෙන් කරන්න බෑ. මෙයාව තව හයිඩ්‍රජන් ඉන්නේ මෙහෙමනේ. H2 කියන කෙනා. ඔහොම ඉන්නේ මෙයාව බෙදුවොත් එහෙම අවසානයේ හැදෙන්නේ හයිඩ්‍රජන්ම තමයි. හැබැයි ජලය කියන එක බෙදුවොත් එහෙම මෙතනින් හයිඩ්‍රජනුත් හැදෙනවා ඔක්සිජනුත් හැදෙනවා. එතකොට මේක මූලද්‍රව්‍යයක් නෙමෙයි මේක සංයෝගයක්. මෙයාගේ එකම જાතියේ කට්ටිය ඉන්න නිසා මේක මූලද්‍රව්‍යයක්. හරි. දැන් මේවා මම මේ කියලා දුන්නේවා දැන් ඔයාලට මේ මං කියලා දෙන්නේ දැන් මේ ටික කියලා දෙද්දි තේරෙන්නේ නැහැ කියන්නේ ඔයාලා පාඩම් කරලත් නැහැ. මම පාඩම කියලා දෙද්දි අහන් ඉඳලා නැහැ. හරි තේරෙන්නේ නැත්තම්. දැන් ඔයාලට මේ දේවල් තේරෙන්නේ නැත්තම් ලොකු අවුලක්. අවුල කියන්නේ මොකක්ද අවුල? ඔයා වැඩ කරලා නැහැ. හරිද? එතකොට ක්ලාස් එකට ඇවිල්ලා වැඩක් නැහැ නිකන් වැඩ කරන්නේ නැතුව. හරිද? ඒකින්ද දැන් මේ ටික මම ඔයාලට කියලා දෙනකොට මොකවත් තේරෙන්නේ නැහැ. පිස්සු වෙලා වගේ යනවනම් හරි ඔයා මොකද කරන්න ඕනේ? නෝට් එක ආයිත් බලන්න ඕනේ නේද? නෝට් එක බලන්න ඕනේ. දැන් මම කියලා දෙනකොට පොඩි මතක් කරලා දෙනවා. දැන් මේ මතකෙත් තියාගෙන නෝට් එක බලන්න ඕනේ. දැන් මේ මම ඊට පස්සේ ඔයාලගේ මේ ප්‍රශ්න ටික බලනවා. ඒ බලද්දී මේවා පොතේ ලියලා තිබ්බනත් එහෙම මම මොකද කරන්නේ? ගෙදරට කතා කරලා විස්තරේ කිව්වා අම්මට හරි තාත්තට හරි. මෙන්න ළමයාගේ නම කිව්වා. නම් ටික ලියා ගන්නවා මම මේක බලලා නම කියලා ඉවරලා කියනවා මෙන්න ළමයා. දැන් උදාහරණයක් විදිහට කියනවා ඔසිනි ඉන්නවා. මෙන්න ඔසිල්ල ගෙදරට නම්බර්ස් එක තියෙනවා මම ඔසිල්ලා ගෙදරට කෝල් එකක් ගන්නවා මේ ඔයාලා ඉස්කෝලේ ගියාට පස්සේ අම්මට අරන් කෝල් එකක් දීලා කියනවා මෙන්න ඔසිලි වැඩ කරලා නැහැ මේ කියලා මං ගෙදරට කියනවා එතකොට අම්මගෙන් හොඳ කුටියකුත් කෑයි හරි හරි දැන් ඔන්න සංසුද්ධ ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට ඔය කියලා දුන්නා දැන් බලන්න පුතේ ප්‍රශ්නෙට එන්නකෝ දැන් සංසුද්ධ ද්‍රව්‍යයක් අනු කුමක්ද? ඔයාලා ලියලා තියෙන්න ඕනි මොනවද? නිශ්චිත ගුණධර්ම එක් සංඝටකයක් පමණක් අඩංගු ද්‍රව්‍ය සංසුද්ධ ද්‍රව්‍ය වේ. හරි නිශ්චිත ගුණධර්ම එක් ද්‍රව්‍යයක් පමණක් අඩංගු පදාර්ථ සංසුද්ධ ද්‍රව්‍ය කියලා ලියලා තියෙන්න ඕනි. හරි. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? සංසුද්ධ ද්‍රව්‍ය සඳහා නිදසුන් දෙකක් දෙන්න. මොනවාද? සංසුද්ධ ද්‍රව්‍ය වලට නිදසුන් දෙකක්. මූලද්‍රව්‍ය සංයෝග. මෙතන අහන්නේ සංසුද්ධ ද්‍රව්‍ය සඳහා නිදසුන් දෙකක් දෙන්න කියලා. එතකොට මූලද්‍රව්‍ය සංයෝග කියලා ලියලා මේක ඇත්තට ප්‍රශ්නේ අහලා තියෙන විදිහ පොඩි අවුලක් තියෙනවා. මූලද්‍රව්‍ය සංයෝග කියලා ලිව්වොත් කොටස් දෙකනේ අපි කියන්නේ. මූලද්‍රව්‍ය කියන්නේ එක කොටසක් මෙයාගේ සංයෝග කියන්නේ අනිත් කොටස. ඒතර උදාහරණයක් දෙන්න කිව්වහම ඔයාලා මේකත් ලියලා මේකටත් උදාහරණයක් දුන්න නම් මේ ප්‍රශ්නේ තව ටිකක් ගැලපෙනවා. මූලද්‍රව්‍යයක උදාහරණයක් ලියන්න මොනවා හරි කාබන් හරි ඊළඟට හයිඩ්‍රජන් මතකයිනේ මොනවා හරි ඇලුමිනියම් සංයෝගයකට උදාහරණයක් ඔයාලා ලියන්න පුළුවන් මොනවාද? ජලය ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් අව තමයි සංයෝග වලට උදාහරණ වෙන්නේ. හරි. ඒතර පළවෙනි ප්‍රශ්නෙට ඔයාලා ලියලා තියෙන්න ඕනේ නිශ්චිත ගුණධර්ම සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය. ඕනනම් තව ලියන්න පුළුවන් නේද සංයුතියක් තියෙනවා කියලාත් ඕනනම් කියන්න පුළුවන්. හරිද? දැන් ලියලා නැත්නම් ටක් ගාලා ලියා ගන්නකද උත්තරේ? ඊළඟට සංසුද්ධ සඳහා උදාහරණ දෙකක් කිව්වහම මූලද්‍රව්‍ය කියලා ලියලා එක උදාහරණයක් ලියන්න සංයෝග කියලා ලියලා තව එක උදාහරණයක් ලියා ගන්න. මේක ඕපන්